මම මේ ඉන්නේ බේරුවල කීල්ස් එකේ. කීල්ස් එකේ තියෙනවා මේ රැක් එකේ මේ ජිලට් මැච් 3. මේ තියෙන ජිලට් මැච් 3 කියලා ගන්න. මේකේ 3250 කියලා තමයි ප්‍රයිස් එක තියෙන්නේ. පැකට් එකේ තියෙන බ්ලේඩ්ස් 4ක් තියෙනවා කියලා. දැන් ඕනම කෙනෙකුට මේක මේ ඩබල් පැක් කරලා තියෙන්නේ. මේ පේනවනේ. මේ ඩබල් පැක් කරලා තියෙනකොට ඉස්සරහ 4ක් කියලා ගහලා තියෙනකොට ඕනම කෙනෙක් හිතන්නේ මේ පැක් එකේ 4ක් තියෙනවා කියලා එක බෑක් බොක්ස් එක 4ක් තියෙනවා කියලා. මොකද ඇත්තෙන්ම මේක බොක්ස් එක තියෙන්නේ මම මේ ඕපන් කරා. මේ බලන්න මේකේ තියෙන්නේ 2යි. ඒකට මේකේ 4ක් දාන්න පුළුවන්. 4ක් දාන්න පුළුවන්. ඒක 4ක් දාන්න නැතුව එක පැක් එකට 2 ගානේ දාලා 4 දාලා පැකට්ස් දෙකකට. මේ වගේ ප්‍රෝඩාවල් වංචාවල් කරනකොට we want to take the legal action. දැන් මම මේක මෙතනින් තියනවා. දැන් මම මේ කීල්ස් එක ඇතුලේ ඉන්නේ. මේ තියෙන කීල්ස් එක. දැන් මේක මම මෙතනින් තියලා I will take the legal action for this. මේ වගේ ජඩ වැඩ කරන්න හොඳ නැහැ කස්ටමර්ට. දැන් බලන්න මේ පැක් එක පැක් කරලා තියෙන විදිහට ඕනම කෙනෙක් හිතන්නේ 4 ඒවා 2ක් තියෙනවා කියලා 8ක් තියෙනවා කියලා. මේක පැක් එක අරගත්තට පස්සේ ගිහිල්ලා බැලුවම තමයි දැන් මේ විදිහට බයින් කරලා තියෙන්නේ. රයිට්? මේක ප්‍රෝඩාවක් නෙවෙයිද? වංචාව. මේ බලන්න මේ විදිහට 2ක් දාලා ඉවරයි. We'll take the action for this. කීල්ස් එකත් මේ වගේ පජාත වැඩ කරනවා. වෙනින් කොහෙද?